guys මෙච්චර වැස්ස අස්සෙත් වැඩට එන්න කියපු බොස්ලා ඉන්නවනම් කමෙන්ට් කරන් යන්න මං යාලා ගැන බලා ගන්න. මට පේනවා මහත්තයා සහකාරියක් නැතිව අවුලෙන් ඉන්නේ ඔයා 35 වෙනකන් විතරයි. ඒ කියන්නේ ඊට පස්සේ සුපිරි කෑල්ලක් සෙට් වෙනවා. පිස්සුද යකෝ? ඊට පස්සේ උඹ ඒකට හුරු නැගපු කට්ටිය ටිකට් ගන්න. පසිදු ඔයාගේ නගින්න නැනේ. ඉන්න. මං ටිකට් ගන්නම්. දැක්කද? තෝත් ඉගෙන ගත්තේ නැත්තම් මේ වගේ හිගා කන්න තමා වෙන්නේ. පිස්සුද ගෑණියේ? මම ඉංජිනේරුවෙක්. අද ඉරිදා. ඒකයි මේ. ඉස්සරහින් උල් දෙකයි පස්සෙන් හිල් දෙකයි. ඒ මොකක්ද? හිතලා බලලා ඉක්මනට උත්තරේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බලන්න. ලංකාවට ස්ටාර්ලින්ක් ලැබුණ එක ගැන සීයා මොකද හිතන්නේ? ඉලෝන් පුතාට මම ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද දැන් වැලක් බලද්දි උනත් මගදී හිර වෙන්නේ නැහැ. කාවින්ද නිකම් ශනික නූඩල්ස් වගේ විනාඩි 2කින් ගියා. මොකද නිසංසල වාගේ පුකේ මයිල් කෙලින් වෙලා. මම ගාන්නේ ලයිෆ් බොයි ෂැම්පුනේ. දැන් ඔබේ හිස කෙස් පමණක් නොවේ පුකේ මයිල්ද ශක්තිමත් කරයි. Here we go now. නංගි මං ගිහින් දාන්නද ඔයාව? අනේ එපා දසුන් අයියේ. ඔයාට නගින්නේ නෑනේ. කෙල්ලේ ඔය කිරිද හදන්නේ? ඔව් අම්මේ. තරිඳුට. අපෝ කෙල්ලේ අපේ එක ඔය කිරි බොන්නේ නැහැ. හැබැයි අම්මේ එයා ඊයරෑ මම දුන්නම නම් බිව්වා. මේ කොල්ලෝ මට රයිස් එකක් දාපන් බං. අපෝ සීයේ ඇයි හැමදාම රයිස්ම කන්නේ? අද කමුක කොත්තුවක්. මොකද පණ යන්නේ නැහනේ. මට බං පණ යන්නේක නෙවෙයි ඉවසන්න බැරි බඩ යන්නේක. නෙතුමි සල්ලිද මොලේද තෝරගන්නේ? මොලේ තමයි සර්. හොඳයි ළමයි. මමත් මොලේ තමයි. සර් මම නම් තෝරගන්නේ සල්ලි. ඇයි ලහිරු එහෙම කියන්නේ? මිනිස්සු තෝරගන්නේ Tamanට නැති දේනේ සර්. අද පෝය දවසේ මම සිල් ගන්න ටිකට චාමර පොන්නයා රෙදි වැලේ තිබ්බ ජංගි සේරම උස්සලා. මට අහු වුණොත් මම ඕකාගේ ඇට තලනවා. අට ගහන තරමක් ගැහුවේ පිටිපස්සට ඒ මිනිස්සයා. මට බෑ එහෙම එකෙක් එක්ක ඉන්න. ඔයාට බැයිද මගේ පූසට ගහන්න? සිංගල් අයට ඔයාලට දෙන්න තියෙන උපදේශ මොකක්ද? උඹට 35 වෙලක් තාම සිංගල් නම් එක්ක ඇඳලකට ටැප් එකක් දාගනින් නැත්නම් 45 වුණාම වෙඩි තියාගන්න. නවත්තපන් යකෝ. මට ගල් පනිසක් ගන්න. මිරිකන්න කෑ ගහනවා. ඒ මොකක්ද? හිතලා බලලා ඉක්මනට උත්තරේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බලන්න. ඔයා මට කවදාවත් ආදරේ කියලා නෑ නේද? එහෙම තමයි ආදරේ කියන එක දැනෙන්න අරින්න ඕන. ඔයාට දැනෙන්න අරින්නවත් බෑනේ සුපුන් නේද? ඔව් ඔබට පේනවාද අද නුවර නගරයට ඉතාමත් දරුණු වැසි තත්ත්වයක් පවතිනවා. නියමයි. ඈත් යන්න ගියා වගේ මැකිල. අවුරුදු 60කට කලින් ලැට් එකට ගිහින් එන්නම් කියලා ඕෆ්ලයින් ගිය තරුෂි. මං හිතන්නේ තාම රෙනව ඇති. දිනේෂ් මාව බදිනවමයි කියලා කටටත් දීලා ඇතුළෙම යවුවා. කැරිපකයක්. සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා. ඒ ටුවර් එක ලෑස්ති කරන්න. මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා. ඔයාට ඒ සතිය වැඩ තනියම කරගන්න වෙයි. වයිෆ් සතියකට රට යනවා. අපි දෙන්න ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු. මට සතියක දුර ගමනක් යන්න වෙනවා. ඔයා ඒ සතියේ පන්ති එන්න එපා. සීයා සතියක් මට පන්ති නෑ. ටීචර්ට දුර ගමනක් යන්න තියෙනවා කිව්වා සීයා එන්න මාව බලන්න. මගේ මුණුපුරාව බලන්න යන්න ඕනේ. මේ සතියේ මම මගේ මුණුපුරාව බලන්න යනවා. ඉන්දියානු ගමන අවලංගු කරන්න. Good news, darling. Our tour got cancelled. හරි වැඩේ. වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා අපිට කොහෙවත් යන්න වෙන්නේ නැහැ. මේ සතිය පන්ති තියෙනවා. ඔයා වෙනදා වගේ මෙන්න. සීයා මේ සතිය පන්ති තියෙනවා. සීයා මාව බලන්න එන්න එපා. මුණුපුරාව හම්බ වෙන්න යන්න ඕන නැලු. අපි ඉන්දියාවේ ටුවර් එක යනවා. ඒක ලෑස්ති කරන්න. සීයේ මේ පොත්වල තියන්නේ බොරුනේ. මොකද්ද කොල්ලෝ? මේක අපිට දෙයියෝ එක කතා කරන්න බෑ කියලා තිබ්බට අක්කා රැයට කාමරේ ඉඳන් මුමුණන්නේ අනේ හිමින් දෙයියෝ හිමින් කියලා. මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. සෑහෙන ගේමක් ගහලා සෙනසුරු වලට ආවා. එනකොට මේ මාතර කැරියා
එහෙත් කඩයක් දාගෙන. පිරිමි වැඩියෙන්ම ආදරේ තමන්ගේ දරුවන්ටයි අනුන්ගේ ගෑනුන්ටයි. ආච්චි මම ආවේ අයියට අක්කට ස්තුති කරලා යන්න. ඒ මොකටද ළමයෝ? මම රෑ පාඩම් කරනකොට මේ අයියයි අක්කයි තමයි අත්පුඩි ගහලා දිරිමත් කරේ. ලහිරු කොයි ඔය පොඩි ලහිරුව නංගල ගන්නකො අපිට සැපක් ගන්න. අනේ හිරුෂි නංගි මට නගින්නේ කවිෂ දැක්කම විතරයි. ඔල්ලෝ ටවුන් එකට යන්න කීයද මේ බෑග්ස් දෙකකුත් තියෙනවා 250යි බෑග්ස් වලට සල්ලි ගන්න නැහැ එහෙනම් මම පයින් එන්නම් මේ බෑග් දෙක ගෙනල්ලා දීපන් ටවුන් එකට තරහ වෙන්න එපා මහත්තයෝ. ආයේ බන වලට කතා කරන්න එපා. අනේ ඇයි හාමුදුරුවනේ? පුතා වීල් එකේ ගහන් ඉන්නේ. අම්මා දීපු පණ තාත්තා දීපු නම අදාළ නැහැ. කාගේවත් බන කියලා. සුදුනෝනා රැට ගන්න කොත්තුවක් ගේන්නද? එපා එපා. සල්ලි නාස්ති නොකර පාන් භාගයක් ගේන්න. මම නම් කොත්තුවක් කැවා. එයාටත් පාන් ගත්තා. කම්මැලි මේකාට සම්මානයක් දුන්නත් මට ඒකවත් හම්බෙන්නේ ඒ මොකද? මට ඒක ගන්න යන්නත් කම්මැලි. මේ වැස්සේ රොටියක් කාලා පේන්ටියක් බොන්න තිබ්බනම් මේ තියෙන කඩෙන් රොටියක් කාලා පේන්ටියක් බොමු. එන්න මාත් එක්ක. මාමේ මට රොටි දෙකයි පේන්ටියයි දෙන්න. පුතේ කමු උණු උණු රොටි එන්න මං අරන් එන්නම් ඒ දෙකන ඉන්න ඔයාලා try කරලා බලන්න මේ ෆීලික් එක. හැර හැමෝම කෑ ගහලා කියමු. මට බෑ තෝම කියපන්. ඇයි යකෝ සල්ලි දීලා ටිකට් ගත්තේ අපි සින්දු කියන්නද? තෝ කියපිය. Excuse me. මේ ඔය දෙන්න ඇදන් ඉන්න ජංගියේ පාට මොකද්ද? දේ දුන්නේ පාට. ඇයි උඹට මොකද උත්තෝ? කුරුම්බා ගෙඩියක් කැඩුවා කියලා මට ගල් ගෙඩි වලින් ගහන්න එපා දෙයියනේ. බඩගින්නටනේ කන්නේ. යකෝ මේ අන පරේ කවුද යකෝ පොල් ගස් හිටෙව්වේ? අයින් වෙන්න අමායාගේ ප්‍රථමාධාර එනෝ මොනවද මුත්තේ? මොකද කරන්නේ? තෝට වැඩක් නැහැනේ පොඩි ගස් බල්ලෝ. තෝ ගිහින් ෆෝන් එක ඔබ පිය.